2025 මේ වර්ෂයේ ජාත්‍යන්තර මද්‍රව්‍ය විරෝධී දින තේමාවම වන්නේ නිවාරණය වෙනුවෙන් ආයෝජනය කරන්න යන්නයි. මේ නිවාරණය දැනුවත් කිරීම කියන එක කොයි තරම්නම් වැදගත්ද කියන එක අපි හැමෝටම පැහැදිලි වෙන කාරණාවක්. ජාත්‍යන්තර දින තේමාවකට මේක පාදක වීම. එහෙනම් මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් ප්‍රතිකාර පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට පෙර ඔහු ඇගේ ජීවිතය බේරගන්න මේ පිළිබඳ නිවැරදි දැනුවත් වීම අතිශය වැදගත්. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයලා වෘත්තීය වේදීන් නියෝජනය කරන නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයේ වෘත්තීය වේදිනියකින් මේ සම්බන්ධයෙන් දැනගන්න කතා කරන්න අද අපි හිතුවා. චාමලි මහත්මිය මට කියන්න නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශය මේ දැනුවත් කිරීම කියන එක මේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ විධිමත් යාන්ත්‍රණය කුමක්ද? තුති මහේෂි. ඇත්තටම දැනුවත්භාවය කියන එක මහේෂි අපි නිවැරදි වෙන්නත් පුළුවන්, තොරතුරු ලැබෙන ඒවා අපිට වැරදි තොරතුරක් වෙන්නත් පුළුවන්. මේ තාක්ෂණික දැනුම ඔස්සේ අපි සැලසුම් කරලා තියෙන්නේ නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශය නිවැරදි අවබෝධය තුළින් නිවාරණය මිනිස් අතරට ගෙනීම. නිවාරණය තුළ අපි දන්නවා අපි කලින් දැනුවත් වීම, මේකේ තියෙන අවදානම, එහෙම නැත්නම් අපි මේකට සූදානම් වීම කියන එක මේ තුළ තියෙනවා. නිවාරණය තුළ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පුද්ගලයා යම්කිසි ගැටලුවකට පත් වෙන කලින් ඒ පුද්ගලයා අවබෝධය තුළින් පුද්ගලයාගේ දැනුම වැඩි කිරීම සහ ඒ තුළ පුද්ගලයා යම්කිසි ගැටලුවකට පත්වීම අවම කිරීම කියන කාරණා. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඇත්තටම අවශ්‍යයි. ඒකට හේතුව තමයි මම පුංචි උදාහරණයක් මේ වෙනුවෙන් උත් ඉදිරිපත් කරන්න කැමතියි. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා, මේ පුද්ගලයාට මිනිස්සු දවස ගානේ ගඟට වැටෙනවා පේනවා. ඒ ගඟට වැටෙන මිනිස්සු මේ පුද්ගලයා විසින් බේර ගන්න. දවසක් මේ පුද්ගලයා කල්පනා කරනවා මේකේ දවස ගානේ සිද්ධ වෙනවා, හැබැයි මේකේ වෙනසක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පුද්ගලයා ගඟ දිගේ ඉහළට ගිහිල්ලා කල්පනා කරනවා මෙතන වැටෙන මිනිස්සු මෙතනින් අවම කරන්න සහ ඒ අය දැනුවත් කරලා ගඟට වැටෙන එක නැති කරන්න. ඒ ඔස්සේ මේ පුද්ගලයාගේ කර්තව්‍ය සාර්ථක වෙනවා. පසු කාලීනව එයාට ගඟට වැටෙන මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. ගඟට මිනිස්සු වැටෙන්නේ නැත්නම් එයාට ඒ කර්තව්‍ය දිගටම කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා දැනුවත්භාවය කියන එක, නිවාරණය කියන එක ඇත්තටම පුද්ගලයාට ඉතාම වටින සහ වැදගත් කාර්යයක් වෙනවා. සහ ඒ සඳහා තමයි නිවාරක අධ්‍යාපන පුහුණු අංශයේ පුද්ගලයා ගැටලුවටපත් වෙන කලින් ඒ අයට උදව් කරන්නේ සහ අය දැනුවත්. ඒ සඳහා මහේෂ් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩපිළිවෙල අපි අංශ කිහිපයක් ඔස්සේ තමයි සකස් කරන්නේ. ඒ අංශ ඒ කණ්ඩායම් ආමන්ත්‍රණය කරන්න, ඒ කණ්ඩායම් වලට අවශ්‍ය කරන නිවැරදි අවබෝධය වැඩි කරන්න තමයි අපි මේක සැලසුම් කරලා තියෙන්නේ. අපි ඒකාංශයක් ගත්තොත් අපි මූලිකවම නිවාරණය සඳහා දරුවෝ අපේ පාසල් පද්ධතිය තමයි අපි කතා කරන්නේ. පාසල් පද්ධතිය තුළ අපේ දරුවෝ ඉන්නවා, ඒ කියන්නේ ශිෂ්‍ය ප්‍රජාව. ඊළඟට ශිෂ්‍ය ප්‍රජාව මෙහෙවන පාසලක් තුළ ඒ ගුරුවරු සහ විදුහල්පතිවරුන්, ඒ වගේම පාසලට සමීපව කටයුතු කරන දෙමාපියෝ. ඒ අය වැදගත් මේ කර්තව්‍ය සඳහා විශාල කාර්යභාරයක් සහ වැදගත් කාර්යභාරයක් දරුවෝ සම්බන්ධව කතා කරනකොට දරුවෝ සඳහා අපි පාසල් පාදක ශික්ෂා මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තුළ දරුවන්ට ක්‍රියාකාරකම් පාදකව කුසලතා ඇති කරන්නට තමයි අපි මේ වැඩසටහන දියත්. මොකද මහේෂි අපි දන්නවා අපි ඕනම කර්තව්‍යයක් තුළ දෛනිකව අපි විද්‍යාත්මකව ගත්තොත් අපි ඩෝපමින් කියන හෝමෝනේ මත තමයි අපි පුද්ගලයා සතුට කියන එක ලබන්නේ. දරුවන්ට අපි පුරුදු කරන්න ඕන මෙතනදී සතුට කියන කාරණාව පුහුණු වෙන්න ඕන. දරුවා මේ සඳහා ඩෝපමින් ශ්‍රාවය වීම නිවැරදි ක්‍රමවේදී ඔස්සේ යන කොහොමද පුහුණු කරන්න කියන එක තුළ ඉතාම වැදගත් අපිට මේ කුසලතා පාදක වැඩසටහන. දන්නවා මනමේ නාට්‍ය තුල ඉදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නාටකයේ ලිව්වේ එතුමාගේ දුක පාදක කරගෙන. එතනදී අපිට පේනවා
යම්කිසි ගැටලුවක් ආවම කොහොමද නිවැරදිව අපි මේක අභියෝගය ජය ගන්න නිසා නිවැරදිව කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා දැනුවත් වීම නිවැරදිව සහ නිවැරදි නොවන ආකාරයෙන් අපිට වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. එයා රැක බලා ගන්න කොහොමද අපි කුසලතා සහිත සහ තමන්ගේ භූමිකාව නිසියාකාරව දරුවාට ප්‍රවිෂ්ඨ කරන්නට, ගෙන යන්නට, දරුවා ශක්තිමත් කරන්නට කොහොමද මේ දෙමාපිය කොහෙම නැත්තම් බාරකරුවා තුල මොන වගේ භූමිකාවක්ද සංවර්ධනය කරගන්න ඕන. ඒ සඳහා අපි දෙමාපියන් එකතු කරගෙන මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න. මොකද අවසානයේ අපිට ප්‍රතිඵලය තමයි දරුවා නිවාරණය කිරීම. එහෙම නැත්නම් දරුවා ගැටලුව හමුවේ මත්ද්‍රව්‍යයකට නොයා ඉන්න එකයි අපිට ඕන. නැත්නම් එයා හරහා මත්ද්‍රව්‍ය කියන එක බලගැන්වීම නොව මේක අඩු කරගන්න පාසල තුල. ඊළඟට අපි මේ තරුණ කණ්ඩායම පාසලක් තුලින් අපිට එළියට එන්නේ තරුණ පිරිස සම්බන්ධ වෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන. එහෙම නැත්නම් විවිධ තාක්ෂණික ආයතන, විශ්වවිද්‍යාල, මේ හැම ආයතනයක තුලම තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කරන්න තමයි අපි තරුණ ප්‍රජාව සඳහා වැඩසටහන් දියත් කරන්නේ. එතනදී බලාපොරොත්තු වෙනවා. තරුණයා කියලා කියන්නේ රටට ශ්‍රම බලකායට ඉදිරියට අපිට රටක සංවර්ධනයට දායක වෙන පිරිස. ඒ අය කායිකව සහ මානසිකව නිරෝගී බව තියෙන්නට ඕන. එම නැත්නම් ඒ අයගේ වෘත්තිමය හෝ ඒ අය දක්වන වෘත්තිය තුල දක්වන දක්ෂතාවයේ හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තරුණ ප්‍රජාවට මේ කියන විද්‍යාත්මකව සාක්ෂි මත පාදක කරගත් නිවාරණය තමයි අපි ආයත සැලසුම් කළ තියෙන, සකස් කළ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අපිට කතා කරනකොට පවුල කියන එක අපි කලින් කතා කළේ මහේෂි පාසලට සම්බන්ධ වෙන අපේ දෙන්න. හැබැයි පවුල් පාදක වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙනවා ගර්භණීත්වය ආරම්භ කරන්නටත් කලින් මව්පියා සූදානම් වෙන්නේ කොහොමද දරුවා නිවාරණය සඳහා සූදානම්. නිසා එතෙන්දී අපි පවුල් පාදක වැඩසටහන තුළ අපිට සහාය දක්වනවා ඇත්තටම සෞඛ්‍යාංශය. ඒකට හේතුව තමයි ගර්භණී කාන්තාව ඒ ස්වාමි පුරුෂයන් අපිට මුණ ගැහෙන්නේ සහ අපි නිවාරණයට සම්බන්ධ පවුල් සෞඛ්‍ය නිලධාරීන් හරහා මේ අය අපි සම්බන්ධ කරන ඒ අයගේ සැසි එහෙම නැත්නම් ඒ අය සම්බන්ධ වෙන විවිධ වැඩසටහන් ඒ අය අපි සවි බල ගන්නනවා සහ ඒ අය අධ්‍යාපනික වශයෙන් දැනුවත් කරනවා මේ කර්තව්‍ය සාර්ථක කරගන්න. මොකද මහේෂී පවුල තමයි අපේ මූලිකම අවධිය ආරම්භය. පවුල තුල දක්වන ක්‍රියාකාරකම් සහ හැසිරීම තමයි දරුවා පාසලට හෝ වෙනත් සංස්ථාවකට අරගෙන යන්නේ. එතකොට පවුල කියන සංස්ථාවෙදි අපිට නිවාරණය එතනි ප්‍රබලයි, සාර්ථකයි, වඩාත්ම මුල්ම අවධියේ අපි මේක අවබෝධ කර ගැනීම සහ මේ පණිවිඩය ගෙන යාම. ඊළඟට මහේෂී අපි අමතක කරන්න බෑ වෘත්තිමය මේ සඳහා දායක දක්වන වෘත්තිකයෝ සහ සේවා සපයන ආයතන. ඒතර මේ සේවා සපයන ආයතන තුල අපි නිවාරණ පණිවිඩය ගෙනියන්නේ ඒ අය සේවාවන් දෙන මිනිසුන්ටත් ඒ පුද්ගලයන්ටත් අපි මේ සේවාව දෙන්න ඕනේ. ඒ සඳහා අපේ නිලධාරීන් පුහුණු වෙන්න ඕනේ, වෘත්තිකයෝ පුහුණු වෙන්න ඕනේ. මේ ගැන අවබෝධය ඇයට තියෙනවා. ආයතනයක් තුල අපි දන්නවා මත්ද්‍රව්‍ය භාවිතය කියන එක නීතිමය වශයෙන් රාජ්‍ය නොවන ආයතන දෙපාර්ශවයේම ඒ අංශ දෙකේම ක්‍රියාත්මක. නිසා ඒ ආයතන කළමනාකාරීත්වයේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද නිවාරණ පණිවිඩය සහ ඒ අය මේ කියන අවබෝධය මේක අවම කර ගැනීම දැනට භාවිත කරනවා නම් ඒ කියන කාර්යක්ෂමතාවය ඉන්නේ නැහැ ආයතනයකට. ඒ තුල සේවකයෝ සහ ඒ ප්‍රජාව අසතුටු වෙනවා සහ ඒ අයට එන බලපෑම් ඒ ඔක්කොම අවම කරමින් කොයි විදිහටද අපි නිවාරණය ආයතන මට්ටමින් ක්‍රියාත්මක කරන්නේ. ඊළඟට මහේෂි අපි මාධ්‍ය පාදක වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රේක්ෂකයෝ සහ ආසන්නෝ බලන්නෝ මේ සියලු දෙනා සමාජ මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන හසුරු වන මේ සියලු දෙනා එකතුව කොහොමද අපි නිවාරණය සමස්ත ප්‍රජාවකට අරගෙන යන්නේ. ඒක කිසියම් කෙටි වීඩියෝ එකක් වේවා, එහෙම නැත්නම් ගීතයක් හෝ වේවා, එහෙම නැත්නම් කිසියම් දැනුවත් වීමක් වේවා, අපි මාධ්‍ය ඔස්සේ කොහොමද මේ වැඩපිළිවෙල සාර්ථකව අරගෙන යන්නේ. මොකද මාධ්‍ය කියන එක අපි හැමෝම වර්තමානයේ වෙනකොට බහුල වශයෙන් අපි භාවිත කරන සිළු දෙනා සම්බන්ධ වෙනවා. ඒ අවස්ථාවේ අපිට පුළුවන් මේ අය මේ පිළිබඳව දැනුවත් කරන්න සහ ඒ අයට අවශ්‍ය කරන පණිවිඩය අපිට බොහොම පහසුවෙන් සහ ආකර්ෂණීයව අපිට දෙන්න. ඒ වගේම
ප්‍රජාව කියන කණ්ඩායම ඉතාම වැදගත්. මොකද ඕනම මතයක් නිර්මාණය වෙනකොට අපි දන්නවා සමස්තයකගේ මතය කියන එක ඇත්තටම බලපාන. ඒ නිසා මද්‍රව්‍ය නිවාරණය හෝ ඕනම කර්තව්‍යකදී අපිට වැදගත් සමස්තය කියන. ඒ සමස්තයගේ ආකල්පය එහෙම නැත්නම් නිවාරණය සම්බන්ධව තියෙන බලගැන්වීම තුළ අපිට පුළුවන් සමස්ත ප්‍රජාව නිවාරණය කරා තවත් අපිට යොමු කරව ගන්න සහ මේ කියන ආකර්ෂණීය බව මේ බලපෑම අඩු කරගන්න ඒ අයගේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒකට ඒ ඔස්සේ අපිට සමස්ත ප්‍රජාව ආමන්ත්‍රණය කරා. මේ විදිහට තමයි අපි නිවැරදි අවබෝධය. ඒකයි අපි බලන්නට ඕනේ. වැරදි තොරතුරු අපිට එනවා. ඒක අපි ග්‍රහණය කරගත්තොත් අපි අපේ සමස්ත ජීවිතයට ඒක හැසිරීම දක්වා අරගෙන ගියොත් ඒක ගැටලුවක්. ඒ නිසා නිවැරදිව කොහොමද නිවාරණය කරන්නේ සහ නිවැරදි තොරතුරු අපි කොහොමද අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ, අවබෝධය ගන්න කොහොමද? ඒකයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම චාමරි මහත්මිය බොහොම වැදගත් කරුණු කාරණා රාශියක් මේ ඇතුලේ කතා බහ කෙරුණා. ඒ අතරේ මම අහන්න කැමති ඔය ක්‍රියාකාරී සැලැස්ම අපි බලන් ඉන්න අහන් ඉන්න කෙනෙක් කොහොමද අපේ සේවය ලබා ගන්න? ඔබ අංශයේ සේවය ලබා ගන්න. ඒ පිළිබඳ පොඩි හැඳින්වීමක් කළොත් මොකද මේක විධිමත් සැලැස්මකට නිවාරණ වැඩසටහනක් කරනවා කියන්නේ ඒක බොහොම ඔබ කිව්වා වගේ බොහොම බාරදූර කාර්යයක්. ඔව් මහේෂ්. නිවාරණ වැඩසටහනක අපි සම්බන්ධ කරගන්න අන්තරායකර ඖෂධ පාලනය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක නිවාරක අධ්‍යාපන පුහුණුවංශයේ දිවෙන පුරා ක්‍රියාත්මක වන සේවාවන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙතනදී බලන්නට ඕනේ මේ අදාළ කණ්ඩායම කවුද? අපි කතා කරන්න ඕන කොහොමද? මොන ස්වරයෙන්ද? ඒ අයට අවශ්‍ය කරන දෙන්න ඕන මැසේජ් එක මොකක්ද? ඒ පණිවිඩය මොකක්ද? කොයි ආකාරයකින්ද ඒගොල්ලෝ ග්‍රහණය කරගන්නේ? ඒ සමස්ත කණ්ඩායම කොයි වගේද කියන එක අපි අවබෝධ කරගෙන ඒ අයට නිවැරදි පණිවිඩය තොරතුරු තමයි අපි ලබා දෙන්නට ඕනේ. ඒ ඔස්සේ තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔබට නිලධාරීන් සම්බන්ධ කරගන්න පුළුවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට කතා කරන්න. දිවයින පුරාට කියන දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් නිවාරක අධ්‍යාපන හා පුහුණුවංශයේ නිලධාරීන් කටයුතු කරනවා. ඒ අහන් ඉන්න බලන් ඉන්න ඔබට ඒ සේවය ලබා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ කතා බහ මෙතනින් අවසන්.